Your A-level must. හරි. 2023 ශ්‍රේණි පාඩමේදී ගානේ තියෙනවා සැරසිල්ලක් සකස් කර ඇත්තේ ඒක කේන්ද්‍රීය වෘත්ත කිහිපයක නිල් විදුලි බල්බ සහ සුදු විදුලි බල්බ සවි කිරීමෙනි. නිල් විදුලි බල්බ සවි කර ඇත්තේ ඇතුළෙන්ම වූ පළමු වෘතයේ බල්බ 3යි ඊට පස්සේ එක් වෘතයට බල්බ 3 බැගින් වැඩි වෙන විදිහට. සුදු බල්බ සවි කරලා තියෙන්නේ පළවෙනි වෘතයේ 2යි ඊළඟ වෘතයේ 3යි ඊළඟ එකේ 4 වෙන විදිහට. පළවෙනි ප්‍රශ්න විදියට අපෙන් අහනවා පළමු වෘත 3 සවි කර ඇති නිල් බල්බ සංඛ්‍යා පිළිවෙලින් ලියා දක්වන්න. නිල් බල්බ සංඛ්‍යා ටික. නිල් බල්බ කොහොමද තියෙන්නේ? පළවෙනි එකේ 3යි ඊළඟ එකට ඊට 3ක් වැඩි කියන්නේ 6යි 9යි ඔන්න ඔහොම තමයි තියෙන්නේ. අපෙන් අහන්නේ පළවෙනි වෘත 3 සවි කරලා තියෙන පිළිවෙල. එහෙනම් 3 6 9. දෙවෙනි ප්‍රශ්නේදී අහනවා 10 වන වෘතයේ ඇති නිල් බල්බ සංඛ්‍යාව එම වෘතයේ ඇති සුදු බල්බ සංඛ්‍යාවට වඩා කොපමණ වැඩිද? හරි. අපි මුලින්ම බලමු 10 වන වෘතයේ තියෙන නිල් බල්බ සංඛ්‍යාව. අපි දන්නවා දැන් මේකදී ඔයන්නේ TN සූත්‍රයක් පාවිච්චි කරන්න වෙනවා. T10 උද 10 වෙනි වෘතයේ තියෙන නිල් බල්බ ගන්න තමයි හොයන්නේ යන්නේ. ඔන්න මම TN සූත්‍රය ලියනවා. TN සමානයි A ධන N ඍණ 1යි D. දැන් ඔන්න මට ඕනේ T10 පළවෙනි පදේ 3යි. එහෙනම් 10 ඍණ 1 මම කෙලින්ම 9 කියලා දාගන්නවා. පොදු අන්තරය අපිට පේනවා 3. 6න් 3ක් අඩු කරාම 3. සුළු කරගමු 3 එකතු කිරීම 9 වරක් 3 27යි. ඒ කියන්නේ 10 වන වෘතයේ තියෙනවා නිල් පාට බල්බ 30ක්. දැන් අපෙන් අහන්නේ ඒක නෙවෙයි. අපෙන් අහන්නේ සුදු බල්බ වලට වඩා නිල් බල්බ කොච්චරක් තියෙනවද කියලා. එහෙනම් අපි දැන් බලන්න ඕනේ සුදු බල්බ කීයක් තියෙනවද කියලා. මේකෙදි දැන් අපි සූත්‍රයකට දාලා හදන්න ඕනේ නැහැ. අපිට බැලුමටම තේරෙනවා පළවෙනි එකේ සුදු බල්බ 2යි ඊට පස්සේ එක එක වැඩි වෙන්නේ. එහෙනම් 10 වෙනි එකේදී සුදු බල්බ 11ක් තියෙන්න ඕනේ කියලා. මම ආපහු කියන්නම්. පළවෙනි රවුමේදී තියෙන්නේ සුදු බල්බ 2යි. එහෙනම් දෙවෙනි රවුමේදී සුදු බල්බ 3යි. තුන්වෙනි එකේදී 4යි. හතරවෙනි එකේදී සුදු බල්බ 5යි. ඔන්නම වැඩි වීගෙන ගියාම 10 වෙනි එකේදීට වඩා එකක් වැඩි වෙලා තමයි තියෙන්නේ. කියන්නේ 10 වෙනි එකේදී සුදු බල්බ 11ක් තියෙනවා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? නිල් බල්බ කොච්චරක් තියෙනවද සුදු බල්බ වලට වඩා? ඉතින් නිල් බල්බ තියෙනවා 30ක්. සුදු බල්බ තියෙන්නේ 11යි. එහෙනම් බල්බ නිල් බල්බ 19ක් වැඩිපුර තියෙනවා සුදු බල්බ වලට වඩා. එහෙනම් මේකේ උත්තරය වෙන්නේ 19. ඔයාලා ලියන්න ඕනේ සුදු බල්බ වලට වඩා නිල් බල්බ 19ක් වැඩි වේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේදී කියනවා සැරසිල්ලේ බල්බ සවි කර ඇති වෘත සංඛ්‍යාව 16. ඒ සඳහා නිල් බල්බ හා සුදු බල්බ 550ක එකතුවක් ප්‍රමාණවත් යයි සුනිල් පවසයි. මේ ප්‍රකාශය සත්‍ය වේද? අපි බලමු. මේකෙදි ඔන්න කියන්නේ වෘත 16 තියෙන මුළු බල්බ ගන්න. එහෙනම් දැන් තේරෙනවා SN සූත්‍රයක් තමයි මේකට දාන්න ඕනි කියලා. මම මුලින්ම නිල් බල්බ සඳහා SN සූත්‍රය දාන්නම්. නිල් බල්බ සඳහා SN සමානයි n බෙදීම 2යි 2ක් A ධන n ඍණ 1යි D. අපි ආදේශ කරමු තියෙන්නේ 16. වෘත 16 නම් S16 16 බෙදීම 2 පළවෙනි පදයේ තියෙන්නේ 3යි. එහෙනම් 16 එකක් අඩු කරාම 15යි. පොදු අන්තරය 3. සුළු කරගමු 8යි 6 ධන 45. 8 වරක් 51. 408ක්. දැන් ඔන්න නිල් බල්බ තියෙනවා 408ක්. හරි. දැන් අපි හමු සුදු බල්බ සඳහා. සුදු බල්බ. මේ සුදු බල්බ වලට හොයද්දි මම මේ සූත්‍රය දාන්න යන්නේ නැහැ. මම දානවා SN සමාන n බෙදීම 2යි A ධන L. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා L දන්නේ නැහනේ. කොහොමද හොයන්නේ? ඉතින් අපි දන්නවානේ මෙයාගේ රවුම් 16ක් තියෙනවා නම් මෙයාගේ A රවුමේ තියෙන්නේ ස්ට්‍රවුමේ සංඛ්‍යාවට එකක් එකතු කරපු බල්බ ගන්න. කියන්නේ 17ක් තමයි තියෙන්නේ. එහෙනම් මම ඒත් දන්නවා එළුත් දන්නවා. එහෙනම් මට හරි සරලයි. එතනදී මම S16 හොයනවා.
16 බෙදීම 2යි. ආරම්භ වෙන්නේ 2ේදී ඉවර වෙන්නේ 17ේදී. හරි. එහෙනම් ඔන්න මේක මම සුළු කරාම 8 වරක් 19 එනවා. 8 වරක් 19 කියලා කියන්නේ 152යි. ඔන්න මම දැන් මෙතනට එන්නම්. මුළු බල්බ සමානයි 408 එකතු කිරීම 152. ඒ කියන්නේ 560යි. එහෙනම් බල්බ ඔක්කොම 560ක් ඕන වෙනවා මේ වෘත්ත 16 සම්පූර්ණ කරන්න. ප්‍රශ්නේදී මොකද්ද කියන්නේ? මෙන්න මේ සුනිල් කියනවා බල්බ 550ක් ඇති කියලා. ඇති වෙනවද? නෑ, මදි බල්බ 10ක් අඩු. එහෙනම් ඔයාලා ලියන්න ඕනේ 550ට වඩා 560 විශාල නිසා සුනිල්ගේ ප්‍රකාශය අසත්‍ය වේ. 550ට වඩා 560 විශාල නිසා සුනිල්ගේ ප්‍රකාශය අසත්‍ය වේ. අනිවාර්යෙන්ම මෙන්න මේ අසමානතාව ලියලා පෙන්වන්න ඕනේ. එතකොට තමයි සම්පූර්ණ ලකුණ හම්බෙන්නේ මෙන්න මේ ගානට අදාළව. හරි. මෙතනදී 2023 ශ්‍රේණි පාඩම අදාළ රචනා ප්‍රශ්න සාකච්ඡාව අවසන් වෙනවා. අපි ඊළඟ ගානේදී හම්බෙමු.